දැසද්ද නවත්තන්න මම කියන දේ තමයි උඹලට ඇහෙන්නේ ඕකේ මොකද වෙන්නේ කට්ටිය අපි ඔන්ලයින් ලයිව් එක අද කරන්න හිතන් ඉන්නවා අපි පොඩ්ඩක් EQ කම්ප්‍රෙෂන් පැත්තෙන් තව පොඩ්ඩක් එහාට යමු නේද රයිට් කලින් අපි සින්දුවක මොනවද වැදගත්ම පාට් ටිකක් ගැන අපි පොඩ්ඩක් කතා කරමු. වැදගත්ම පාට් කිව්වම සින්දුවක් කිව්වම සින්දුවක තියෙන්න ඕනේ එක්ක ආතල් බීට් එකක් තියෙන්න ඕනේ. නැත්තම් පට්ට මෙලඩි එකක් තියෙන්න ඕනේ. ඒ වගේ මොන හරි දෙයක් එක්ක සුපිරි වචන ටිකක් තියෙන්න ඕනේ. මොකක් හරි කියන්නේ දැන් කාලේ ගොඩක්ම යන්නේ ඒ කියන්නේ වාව් එකක් තියෙන්න ඕනේ සින්දුවක. නැත්තම් මල් සින්දුවක් වෙන්න ඕනේ. දෙකේ එකක් වෙන්න ඕනේ. කොහොම හරි නැත්තම් ඉතින් හොඳ වීඩියෝ එකක් ගන්න ඕනේ. කවුරු හරි පියුමි හංසවාලි වගේ කවුරු හරි දාලා කවුෂි හරි කවුරු හරි දාලා වීඩියෝ එකක් ගන්න ඕනේ. නැත්තම් මොකක් හරි දේශපාලනය අල්ලලා ආතල් එකක් දුන්නා නම් ඒත් මොන හරි කරගන්න පුළුවන්. ඒ වගේ තමයි දැන් ගොඩක් දේවල් තියෙන්නේ. ඒ ඇස්සේ හොඳ සින්දු වෙනවා. ඒ ගොඩක් හොඳ සින්දු වල තියෙන වාව් එක. මේ ඉතින් හොඳ අර එක පාට අහපු ගමන් නිකන් පට්ටනේ වගේ හිතෙන දෙයක් කරොත් ලොකු දෙයක් කරන්න පුළුවන්. රයිට්. එතකොට එහෙමයි. ඊට පස්සේ සින්දුවක ඉතින් අපි ගත්තම පටන් ගන්නමක් තියෙනවා, කෝරස් එකක් තියෙනවා. ඊට පස්සේ මියුසික් පාර්ට්ස් හැදෙන දේවල් ඔක්කොම මියුසික් වලින් කරන දේවල්. EDM වගේ ගත්තොත් බිල්ඩ් අප් එකක් තියෙනවා. ඊට පස්සේ ඩ්‍රොප් එකකට යනවා. එහෙම එක එක ස්ටයිල් තියෙනවා. ඒ ස්ටයිල් හැමදේම ඔයාලා ෆුල් ඇලර්ට් එකේ ඉන්න ඕනේ. හොඳට ස්ටඩි කරන්න ඕනේ. පුළුවන් තරම් සින්දු අහන්න ඕනේ. සින්දු අහහම ඉන්න මම නම් ගොඩක් වෙලාවට පාරේ ගියත් හෙඩ්ෆෝන් එක දාගෙන තමා සින්දුවක් අහගත්තා ගියා. එහෙම තමා ලෝකේ තියෙන සින්දු අහන්න පුළුවන් තරම් ඔයාලා ඩවුන්ලෝඩ් කරලා අහනවා නම් හොඳ ක්වොලිටි මේ සද්දයක් තියෙන ට්‍රැක්ස් ටිකක් අරන් දාගන්න. නැත්තම් iTunes Spotify වගේ මොකක් හරි එකකට subscribe කරලා යනවා නම් ඒවල අනිවාර්යයෙන් ඉතින් ක්වොලිටි එක හොඳයි. right. ඊට පස්සේ කතාව මේ සතියේ පොඩ්ඩක් ඉන්න මේ කැමරා එක වැටෙනවා හැම වෙලේම මාරවදයක් කරලා. right. මේ සතියේ පොඩ්ඩක් වෙන පැත්තකට යන්න වෙනවා. මට වෙන පැත්තකට කියන්නේ මට ප්‍රශ්න වගේක් ආවා. මේ සතියේ ගොඩක් ප්‍රශ්න ආවා. මම හිතන්නේ වීඩියෝස් දැන්ද කොහෙද බලන්න එක කොහොම හරි ප්‍රශ්න වගේක් මට ඇවිත් තියෙනවා. එක්කෙනෙක් මගෙන් ඇහුවා මම ඔයිට කලින් කියලා දුන්න එකක් පොඩ්ඩක් මගේ පොඩි ප්ලගින් එක පොඩි අවුලක් තියෙනවා. බලමු මේක ඕපන් කරලා. ඒකින්ද සමහරලාට එරර් එකක් එනවා. එතකොට මම කරන්නේ මුළු වින්ඩෝ එකම ක්ලෝස් කරලා අලුත් ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරද්දී ඕපන් කරන එක. right. රිවර්බ් මගෙන් ඇහුවා. ඒ කියන්නේ හිතන්න අපි මික්ස් එකේ channel එකකට එක සද්දයක් ඇවලා ඒක සෙන්ඩ් එකක් කරා රිවර්බ් එකක් දාද්දී ඒකටම EQ දාලා එතකොට හැම එක channel එකකට
එක සෙන්ඩ් එක ගානේ දාන්න ඕනද කියලා. නෑ, එහෙම කරන්නේ නෑ. අපි දැන් හිතන්න මේ ක්ලැප් එකට රිවර්බ් එකක් දානවා කියලා. එතකොට අපි කරන්නේ මෙන්න මේ සෙන්ඩ් එකක් අරගෙන මේ සෙන්ඩ් එකක් අරගෙන ඒකට රිවර්බ් එක දාලා අපි මේ ක්ලැප් එක මේකට යවනවා. ඊට පස්සේ අපිට හයි හැට්ස් වලට දාන්න ඕන නම් අපි මේකට යවනවා. ඊට පස්සේ පියානෝ එකකට දාන්න ඕන නම් අපි ඒත් මේකට යවනවා. එතකොට කිසි අවුලක් නැහැ. ඒ රිවර්බ් එක ලස්සනට වැටෙනවා. මේ රිවර්බ් එකට EQ දාන්න යන්න එපා. EQ කියන්නේ එක එක සද්දයට අදාළව වෙනස් වෙන දෙයක්. ඒ කියන්නේ එක එක සද්දයට එක එක විදියට EQ ගන්න. එතකොට ඒවා මේ රිවර්බ් එකට තියෙන මේ ඉන්සර්ට් එකට දාන්න යන්න එපා. මේ ස්ලොට් වලට දාන්න යන්න එපා. ඒ රිවර්බ් තියෙනව ඔක්කොම මේ අදාළ ඒවල කරගන්න. කම්ප්‍රෙෂන් තියෙනව අදාළ ඒවල කරගන්න. රිවර්බ් එක විතරයි මම කියන්නේ රිවර්බ් ඩිලේ ඒ වගේ තියෙන එෆෙක්ට්ස් තියෙන ඒ කියන්නේ පෝස්ට් හරි නෑ ප්‍රී හරි ඒක මොකක් හරි කැමති විදිහකට ඒ වගේ තියෙන ඉෆෙක්ට් විතරයි මේකට දාන්නේ. EQ වනම් ඒවා වෙනම මේ channel වල slot වල දාගන්න. දාගෙන EQ කරගන්න. right. ඔය ප්‍රශ්නේ අහලා තිබ්බා. තව එක්කෙනෙක්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එයාගේ CPU එකේ power එක අඩුයි. එයාට sound card එකකුත් නැහැ කිව්වා. කොහොම හරි එහෙම වුණාම එතකොට එයාට ගොඩක් VST දාපු ගම එයාට ප්‍රශ්නයක්. එතකොට ඒ වගේ වෙලාවට පුළුවන් නම් contact වගේ අර එකම plugin එක ඇතුලේ ගොඩක් instrument දාලා MIDI out ගොඩක් දාලා කරගන්න පුළුවන් instrument වලට යන්න. අනිත් දේ තමයි FL වල තියෙන consolidate කියලා option එකක්. consolidate කියන option එකේ වෙන්නේ right මේකේ මේ තියෙන අපි එදා ගහගත්ත පියානෝ පාර්ට් එකනේ අයින් කරලා මේ තියෙන එදා ගහගත්ත පියානෝ පාර්ට් එක. එතකොට අපිට පුළුවන් මේක consolidate කරන්න. consolidate කරනවා කියන්නේ මේක wave එකක් විදියට වෙනස් කරගන්නවා. අපි මේ තියෙන මේ පියානෝ ගහපු VST එකේ ගහපු ටික නෙමෙයි. VST මේ තියෙන්නේ මේ FL keys කියලා ෆෘටි වලට යන පියානෝ කියන පොඩිම VST එක. මේක ගහලා ඉවරලා අප කෝඩ්ස් ටික ඔක්කොම හරිනම් ඔයාලට ඒක සැටිස් නම් කෙලින්ම consolidate කියලා මෙතන තියෙනවා. පේනවා ඇති right මේ තියෙන්නේ consolidate from track start කියලා දෙන්න. එතකොට මෙහෙම එකක් එනවා. මේකේ wave bit එක දෙන්න 24 සාමාන්‍ය හොඳයි. 32 float කියන්නේ එක වෙනස් වෙනවා. ඒත් අවුලක් නැහැ. 24 bit කියන්නේ එක ස්ථිර අගයකට යන්නේ හැම වෙලේම වෙනස් වෙන්නේ නැහැ. 24 bit එක අවුලක් නැහැ. ඒක දාගන්න. දාලා start කරන්න. එතකොට ඒ ෆයිල් එක render වෙනවා. render වෙලා ඒක mute වෙලා මේ අඩ track එකකට වැටෙනවා. එතකොට ඒක wave එකක් විදියට මෙතන වැටෙනවා. හරිද? එතකොට ඔයාට පුළුවන් plugin එක බර වැඩිනේ. plugin එක බර වැඩි හින්දානේ ඔය stuck වෙන දේවල් ඔක්කොම වෙන්නේ. එතකොට ඔයාට පුළුවන් මේ FL plugin එක සම්පූර්ණයෙන් මෙතනින් අයින් කරලා දාන්න. අයින් කරලා ඉවරලා ඒත් ඔයාගේ project එකේ සද්ද එනවා. wave file එකක් විදිහට ඒක save වෙනවා. එතකොට ඔයාගේ project එකේ බර අඩු වෙනවා. ඒක තමයි consolidate කියන්නේ. consolidate කියන option එක මේ FL20 එකේ මම හිතන්නේ අලුතෙන් ආවේ. FL20 තියෙන කට්ටියට මේක කරන්න ලේසි. නැත්තම් කරන්න ඕනේ ඉස්සර නම් කරේ වෙනම ඒක රෙන්ඩර් කරලා ඇදලා දාගෙන අපි හදා ගන්න ඕනේ. දැන් මේකේ ඔටෝමැටිකලි ඒ සිස්ටම් එක තියෙනවා. ඉතින් ඒක පාවිච්චි කරලා plugins අඩු කරගන්න. එතකොට ඔයාගේ project එක බර අඩු වෙනවා. එතකොට ඔයාලට ප්‍රශ්නයක් නැතුව වැඩ ගන්න පුළුවන්. මේක consolidate වෙද්දී අපි mixer එකක් හරහා මොන හරි FX මොන හරි දාගෙන තිබ්බනම් ඒවත් එක්කම තමයි consolidate වෙන්නේ. එතකොට අපිට ඕන නම් පුළුවන්
ඒ effects දාපු ඒවත් mixer channels වලින් අයින් කරලා දාන්න. අයින් කරලා දැම්මම එතකොට තවත් බර අඩු වෙනවා. එහෙම කරලා වැඩේ කොට දාගන්න පුළුවන්. right. ඊට පස්සේ හරි. එතකොට දැන් අපි මියුසික් ගැන කතා කරන්න පොඩ්ඩක් ගත්තේ මේ ඔය සමහර කට්ටියට ඉතින් තියෙනවා ඒ කියන්නේ මම කරලා එක ඒවා කරලා අන්තිමට ඉතින් ඉගෙනගෙන තියෙන මියුසික් ලංකාවේ මියුසික් කරනවා නම් මොන වගේද කියන එක කට්ට කාලා ඉතින් මම ඒකයි මුලින්ම කිව්වේ මෙන්න මේ වගේ දේවල් ටික කරා නම් මොන හරි කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මොන හරි ආතල් වැඩක් කරන්න වාව් වැඩක් කරන්න. right. අපි දැන් මික්සිං නෙමෙයි දැන් සින්දුවක් ගත්තම සින්දුව හදාගෙන යද්දි මම දැන් ඉස්සෙල්ලා කිව්වේ verse chorus ඒ ටික ඔක්කොම කරලා මෙලඩියක් දාගෙන ඊට පස්සේ කෝඩ්ස් ටික හරියට හදාගෙන කෝඩ්ස් ටික ප්‍රෝග්‍රෑම් එකේ DAW එකේ එලා ගන්නවා ප්‍රෝග්‍රෑම් එකේ ගහගෙන ඊට පස්සේ වොයිස් එකක් ඩමි වොයිස් එකක් දා ගන්නවා මේ මම සාමාන්‍යයෙන් කරන විදිය එක එක කට්ටියට වෙනස් වෙනවා මම සාමාන්‍යයෙන් ඩමි වොයිස් එකක් මුලින්ම දා ගන්නවා නැත්නම් මට මියුසික් හදන්න පිස්සු හැදෙනවා මේ හින්දා කෝඩ්ස් ටික දාගෙන මම ඩමි වොයිස් එකක් දාගෙන එතනින් එහාට හදාගෙන යන්න එක තමයි මගේ පුරුද්ද ඊට පස්සේ මම වොයිස් ඕන තැන් වල කපනවා පිච් වෙනස් කරන්න ඕන නම් වෙනස් කරනවා ඕන දෙයක් මේකෙන් කරන්න පුළුවන් ඒ හින්දා ඩමි වොයිස් එකක් දාගෙන එතනින් එහාට හදාගෙන යන එක තමයි කරන්නේ එතකොට ඒ ටික කරගත්තට පස්සේ මියුසික් අපි මොන හරි කරලා හදා ගන්නවා කියමුකෝ ඒ කියන්නේ අපේ arrangement එක අපි හදා ගන්නවා arrangement කියන්නේ අර මෙන්න මේ playlist එකේ තියෙන timing කියන කතාව තමයි ඕක තමයි arrangement කියන්නේ arrangement එක හදාගෙන ඉවරලා අපි ඒ ටික කොහොම හදාගත්තට පස්සේ අපිට mixing කියන දේ තියෙන්නේ mixing ඊළඟට mastering ඔය දෙක තමයි තියෙන්නේ mix එකක් කරනවා කියන්නේ අපිට සින්දුව අවසානයට ඇහෙන්න ඕන විදිය අපි හදා ගන්න එක තමයි mix එකක් කියන්නේ එතකොට අපිට ඇහෙන්න ඕන ඉන්ස්ට්‍රුමන්ට් කොහෙන්ද ඇහෙන්න ඕන මොන පැත්තෙන්ද ඇහෙන්න ඕන ඒ වගේ හැමදේම හදා ගන්න ඕනේ අපිට අවශ්‍ය ශබ්ද ඔක්කොම EQ කරලා හොඳට ඇහෙන විදිහට හදා ගන්න ඕනේ ඒ වගේ යන්න එක තමයි mix එකක් හරියට mix එකක් කරගන්නවා කියන්නේ ඊට පස්සේ mastering කියන්නේ ලෝකේ තියෙනවා internationally ඒකට කියන්නේ මොකද්ද ISO සහතිකය වගේ තමයි නිකන් ඒ කියන්නේ internationally known શબ્දයක් තියෙනවා එතකොට අන්න ඒ શબ્දෙට අපේ සින්දුව ගන්න දැන් අපි සමහරලාට සින්දුව හද්දි අපි මොන හරි හදලා දානවා අපි මොන හරි පොඩි ක්ලිප් එකක් හදලා අහහා ඉන්නවා අපි ඊට පස්සේ වෙන කාගේ හරි ලෝකේ ඉන්න ආටිස්ට් කෙනෙක් කවුරු හරි කමන්නේ ඩොක්ටර් ඩ්‍රේ ස්නූප් ඩොග් හරි කවුරු හරි ඕනම කෙනෙක්ගේ සින්දුවක් අපි අහුවා කියමුකෝ එතකොට අපිට තේරෙනවා දැන් ඩොක්ටර් ඩ්‍රේ ප්‍රොඩියුස් කරපු සින්දුවක් අහුවොත් එහෙම ශබ්ද තියෙන කන පැලෙන්න ඩයිනමික්ස් එහෙම හොඳටම තියෙනවා නේ ස්නේහා එක වදිනවා නිකන් ඇඟට දැනෙන්න කික් එක හිප් හොප් කියන එක දැනෙන්න තියෙනවා එතකොට ඒක අහලා අපි කරපු එකක් ඇහුවම මේ මොන මගුලක්ද කියලා හිතෙනවා අපිට සමහරවල්ලාට ඒ හිතෙන්නේ ඒ කියන්නේ හිතෙන්න හේතු දෙක තුනක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරලාට හිතෙන්න පුළුවන් අපේ මියුසික් මෙලොරහක් නැති හින්දා වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි සමහරලාට හිතෙනවා කියන්නේ අපේ සද්දේ කියන එක අර ලෙවල් එකේ නෑ. අපිට ඒ තියෙන වොලියුම් ලෙවල් එක ගන්න බෑ. ඕකට කියන්නේ ඇත්තටම LUFS කියලා කියනවා. LUFS කියන්නේ ඕකට කියන්නේ දැන් සද්දේ මයින ක්‍රම තියෙනවා ඩෙසිබල් එක ඒක ඩෙසිබල් වලින් තමයි සද්දේ මයින්නේ ඒක මයින ක්‍රම තියෙනවා A weighted Z weighted K weighted කියලා ඔහොම weights වර්ග ගොඩක් තියෙනවා ඒ වලින් එක එක ෆිල්ටර්ස් ඒවා ඒ ෆිල්ටර්ස් වලින් එක
ඒ ෆිල්ටර්ස් වලින් එක එක දේවල් මයිනවා. ඒ මයින්නේ අපිට එක එක මෙෂර්මන්ට්ස් ගන්න. එතකොට සාමාන්‍ය Z weights කියන්නේ ෆ්ලැට්. කියන්නේ EQ එකක් අපි ගත්තම EQ එක ෆ්ලැට් තියෙන්නේ අන්න ඒ විදිහේ ෆ්ලැට් එකේ මයිනර් ෆිල්ටර් එකක් තමයි Z weight ෆිල්ටර් එකක් කියන්නේ. එතකොට A weighted කියන්නේ අපේ මනුස්සයාගේ කනට ඇහෙන එක. එතකොට A weighted ෆිල්ටර් එකක් අහලා ඒකේ ඩෙසිබල් ලෙවල් එක හොඳට තියෙනවනේ. ඒ කියන්නේ ඒක කොහෙදී හරි දැම්මොත් මනුස්සයෙක්ට ඇහෙනවා. ඒ මනුස්සයට ඇහෙන ෆ්‍රීකවන්සි රේන්ජ් එකක් තියෙනවා. ඒ ෆ්‍රීකවන්සි එක මනුස්සයට ඇහෙනවද කියලා බලන්න තමයි A weighted විදියට ලවුඩ්නස් එකම ඉන්නේ. එතකොට K weighted කියන්නේ LUFS කියන එක. ඒකෙන් තමයි අපි ලවුඩ්නස් එකම ඉන්නේ සින්දු වල. එතකොට ඒකත් ලෝකේ ලෙවල් එකක් තියෙනවා ලවුඩ්නස් මයිනර්. අපි නිකම් අරගෙන බලමු කාගෙද තියෙන්නේ. alright. මම ඔය තියාගෙන ඉන්න සමහර ඒවා මගේ තිබ්බා අපේ ෆෝල්ඩර් එකක් නෑ. alright. මම සාමාන්‍යයෙන් මේ අහනවා ට්‍රැක් එකක් තියෙනවා මේ Skrillex ගේ. මම දන්නේ මම හැබැයි මේක LUFS ගාන බලලා නැහැ. right. අපි නිකමට මේක බලමු. මේ තියෙන්නේ යූලින් loudness meter කියන එක. මේක ෆ්‍රී ගන්න පුළුවන් එකක්. මේක ඔයාලා ගන්න පුළුවන්ද පුළුවන්. right. මේක ඔයාලා මේ නම ගහලා Google එකේ ගාව මේක ෆ්‍රී ගන්න පුළුවන්. මේක ෆ්‍රී ගන්න. එතකොට මේකේ පෙන්නනවා loudness level එක. right. මම මේකේ master channel එකට යූලින් එකට කලින් මම දාගන්නම් Edison කියලා තියෙනවා FL වල plugin එකක්. ඒක අපිට පුළුවන් audio edit කරන්න ඒක ඇතුලේ වෙනම. අපි කරන project එකකට Edison එකක් දාලා ඒක ඇතුලේ ආයෙ edit කරන්න පුළුවන්, record කරන්න පුළුවන්, ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේක right. මේක තමයි බාන්නේ. මේකට මම දාගන්නම් Skrillex ගේ මේ Mumbai Power කියලා මෑතකදී ආපු track එකක්. ඔන්න පේනව නේද ෆයිල් එක කොහොමද කියලා. මේ වලට අපි පස්සෙමු මේ loudness එකත් එක්ක එන දේවල්. right. මම දැන් මේ මාස්ටරින් වල loudness එකත් එක්ක පොඩ්ඩක් මේ කතා කරන්නේ. මේක rough කතා කරන්න. අපි මාස්ටරින් වලට අන්තිමටම එන්නේ. කැමරා එක වැටෙන එක තමයි නවත්ත ගන්න බැරි. right. මොකද්ද? ඔන්න දැන් පේනවා පොඩක් නෑ මොකද්ද මේ ඒ වැඩ නැත්තේ. මේ ස්ලොට් එකට යන්න නැතුව යන්නේ. අපි ප්‍රොජෙක්ට් එකට දාගමු. සමහර දේවල් මම දන්නෙත් නැහැ. මම දන්න හැම එකම තමයි මේ කියලා දෙන්නේ. හැබැයි සමහර ඒවා මම දන්නෙත් නැහැ. right. දැනට ඔය පොඩ්ඩෙන් බලමු අපි මේ LUFS කියන එක යන විදිය
සාමාන්‍ය මෙන්න මේ නිල් පාටින් පෙන්නනවා නේද මෙන්න මේ integrated LUFS එක. මේකෙන් තමයි සින්දුවක තියෙන K weight එක ඒ කියන්නේ මුළු සින්දුවම ප්ලේ කරාම ඕකේ අගය එක තැනක පෙන්නනවා. ඒක තමයි ඒ සින්දුවේ තියෙන LUFS අගය. දැන් මේ තියෙන ඔය සින්දු ඔය Skrillex ගේ සින්දුවක් ඕක ඇනලොග් මික්ස් එකක් ඇනලොග් මාස්ටර් එකක් වෙලා එන්නේ. එතකොට ඒවල තියෙනවා -5.6 හරි -5.6 අතර LUFS එකක්. ඉතින් බිඳුවට ගොඩක් ළඟ LUFS එකක්. අපි ඩිජිටල් වලින් කරද්දි අපිට හරි අමාරුයි ඔය ලෙවල් එකට ගන්න. හැබැයි සාමාන්‍යයෙන් ලෝකේ පිළිගත්ත හොඳ LUFS ලෙවල් එකක් කියන්නේ -8 කියන ලෙවල් එකට අපිට ගන්න පුළුවන් නම් සද්දේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් හොඳයි. මම හෙනට try කරන LUFS level එක 6 ගානටවත් ගන්න ඒත් හරි අමාරුයි. කියන්නේ අපේ mix එක ගොඩාක් හොඳ වෙන්න ඕනේ. ගොඩාක් හොඳ වෙන්න ඕනේ. analog මොන හරි compressors එහෙම පාවිච්චි කරන්න ඕනේ. අපි ඒ වුණාට දැන් FL වල කරන්නේ සම්පූර්ණ digital. එතකොට හෙන අමාරුයි. මෙන්න මේක දාගන්න. මේක දාගෙන පොඩ්ඩක් මේ මොනවද කියන idea එක ඔළුවට දාගන්න. loudness කියන එක වැදගත් අන්තිමට mastering එකක් කරද්දී. එතකොට මේක දාගෙන පොඩ්ඩක් මේවා හොයලා බලන්න මොනවද කියලා. දැන් මෙන්න මේක තමයි මුළු සින්දුවේම LUFS එක. මම දැන් ඔය කියපු ගණන් ඔළුවේ මතක තියාගන්න. loudness -8 කියන එක තමයි සාමාන්‍ය පිළිගත්ත හොඳම සද්දේ. හැබැයි ඊට වඩා සද්දෙට යන්න පුළුවන් නම් හැබැයි තේරුමක් නැහැ. මොකද අපි සින්දුවක් සද්දේ වැඩි වෙන්න ඒකේ ඩයිනමික්ස් කියන එක අඩු වෙනවා. මොකද කම්ප්‍රෙස් වෙලා ටිකක් වැඩි අවුල් වෙනවා. හැබැයි ඔයාලට හොඳ මික්ස් එකක් කරන්න පුළුවන් නම් ඔයාලට යන්න පුළුවන් නේද? right. එතකොට ඒක එහෙමයි. loudness ගැන අපි කතා කරමු ඊට පස්සේ. right මොනවද? EQ compression අපි එදා කතා කරා. EQ එකක් කරන හැටි compression එකක් කරන ඒව ගැන කතා කරා අපි. හරි. එතකොට ඔයා හිතන්න අපි මුලින්ම කතා කරා reverb එකක් මෙතනට දාන එක ගැන. ඔයා හිතන්න ඔයා මෙතනට දාගන්නා මොන හරි plugin එකක් මොකක් හරි මේ ශබ්ද විනාශ කරන plugin එකක් ගැන අපි හිතමුකෝ. මේක play කරද්දී හරි මේ පොඩ්ඩක් මට මේ තනි ඩිස්ප්ලේ එකේ වැඩ කරද්දී හරි අමාරුයි. මම පුරුදු වෙලා තියෙන ඩිස්ප්ලේ දෙක තුනක වැඩ කරලා මෙහෙ මම ලංකාවේ ඉඳිද්දි ඩිස්ප්ලේ දෙකක වැඩ කරේ. right හිතන්න මේ පියානෝ එක මම මෙතන රිවර්බ් එක මම දාපු එක අයින් කරන්නම් දැන්ට. මේ පියානෝ එකට අපි දාගන්නවා මොකක් හරි ෆිල්ටර් එකක් කියමුකෝ. කන කඩාගෙන යන ෆිල්ටර් එකක් දාමු මොකක් හරි. right distortion එකක් දාගමුකෝ. මේකේ fruity dist කියලා එකක් එනවා. right එතකොට ඒක එනවා ඒ වගේ එකක් දාගත්ත කියමුකෝ. එතකොට ඔයාලට රිවර්බ් එක දාන්න ඕන කියලා හිතමු. ඩිස්ටෝෂන් එක නැති සිග්නල් එකට රිවර්බ් එක දාන්න ඕන කියලා. එහෙම වුණාම කරන්නේ මං කලින් කිව්ව fruity send කියලා එකක්. ඒක පාවිච්චි කරන්න. දැන් ඒක හොයන්නකෝ. fruity send. right මේ තියෙන ඒක. එතකොට මේකේ පෙන්නනවා channels ටික. මොකද මම මෙතනට මේ පියානෝ කියන එක මෙතනට වයර් කරලා තියෙනවනේ. ඒ වයර් කරලා තියෙන හැම එකක්ම මේකේ පෙන්නනවා. එතකොට distortion එක වැටෙන්න දැන් මම මේ දාපු distortion එක ඒකේ සද්ද එන්න කලින්
තියෙන සද්දෙට අපි රිවර්බ් එකක් දානවා නම් ඒ VST එකට කලින් send කියන fruity send කියන VST මේ plugin එක දාගෙන ඒකෙන් යවන්න insert 100 මගේ 100 කියන එකේ මම reverb එක දාලා තියෙනවා 100 කියන එකට යවන්න. එතකොට reverb දැක්කද? එතකොට reverb එක එන්නේ මේකේ මේ මේ මොකක්ද මේ? වැරදි එකට ගියලා තියෙන්නේ. දැන් අහනවනේ ඔය ඇහෙන රිවර්බ් එක අර ඩිස්ටෝෂන් කියන අපි දාපු ප්ලගින් එකට කලින්. ඒතර ඔකට කියන්නේ ප්‍රී කියලා කියන්නේ. ප්‍රී ෆේඩර්, ප්‍රී සෙන්ඩ් ඔහොම එක එක වචන කියන එක කට්ටිය. ඔයා කැමති නමක් දාගන්න නම අදාළ නැහැ. වැඩේ වෙන්නයි ඕනේ. මේ කොහොම හරි අපි දාපු මේකකට කලින් රිවර්බ් එකක් ඒ කලින් තිබ්බ සද්ද රිවර්බ් එකක් දානවා නම් සෙන්ඩ් එකක් දාලා අපිට ඕන channel එකට ඇවලා ඒකේ තියෙන රිවර්බ් එක දාගන්න පුළුවන්. right ඒක මට අමතක වෙච්ච දෙයක් මම දැන් කිව්වා. හරි. එතකොට අපි නිකන් ප්‍රොජෙක්ට් එකක් පටන් ගමු. අද පොඩ්ඩක් කතා කරමු ඔටෝමේෂන් ගැන. ඔටෝමේෂන් කියන්නේ ටිකක් වටින දෙයක්. අපි පොඩ්ඩක් කතා කරමු ඒක ගැන. මම අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නම්. අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් අරගෙන පොඩ්ඩක් අර මුල ටිකත් ආයෙ පොඩ්ඩක් මතක් කරගෙන යන්නම්. right මම මේක සේව් කරගන්නම් අර ෆෝල්ඩර් එකේම. සමහරලාට මටත් මගේ ෆෝල්ඩර්ස් තියෙන තැන් අමතක වෙනවා. මොකද ඒ තරම් වැඩ එක එක රෙද්දවල් කරලා පිරලා තියෙන්නේ. මේකත් එබිලා මොකක් හරි විදියකින් right live 002 කියලා මම සේව් කරගත්තා. ගියා general settings වලට ගියා data folder එක හදාගත්තා. project info දාන්න මට දැන් මේ project එකට වැඩක් නැහැ. ඔක්කොම හරි. code ටිකක් දාගමු. මම මේකට insert කරගන්නවා මම එදා කිව්වේ codes කියන app එක. මොකද මට codes ගැන කිසි idea එකක් නැහැ. මම key එකක් දන්නවනම් codes ටික දන්නවනම් එතනින් තමයි යන්නේ. ඔයාලා දාන්න දේවල් ඉතින් එක එක කට්ටිය එක එක විදිහට දාන්න. right මම Gmail එකේ දා ගන්නවා. අපි instrument එකක් දාගමු. මේවා මම එදා කරා පළවෙනි එකේ මම කරා පළවෙනි එකේ නෑ දෙවෙනි එකේද කොහෙද කරේ ඒක දෙවෙනි එකේ කරේ බලලා ඒකෙන් අයල්ලා ගන්න මම දැන් ඉක්මනට කරගෙන යනවා මොකද මේ තව අපිට කතා කරන්න දේවල් තියෙනවා right හාම කියලා FL වලට එන ප්ලගින් එකක් තියෙනවා මේකෙන් අපි presets වලින් ගමු මොකක් හරි lead එකක් වගේ ඔය වගේ එකක් ගමුකෝ දැනට right හරි මම codes වලින් සාමාන්‍යයෙන් මම ආස code ටිකක් තියෙනවා මට දැන් මතක නැහැ G major E minor C major D major A minor එකත් එක්ක අපි එහෙම දාලා බලමු සද්ද එන විදියට තමයි අප්පා මේ මගේ ඩිස්ප්ලේ තුනේ වැඩ කරද්දි මෙහෙම වෙනවා ගණන් ගන්න එපා right අපි දාගමු නිකන් pattern එකක් pattern 1 එක දාගමු codes කියලා color එකක් දෙමු right piano roll එකට ගියා G major එකක් දාගමු
අම්මා මම යට මේකකට දාගත්තා මොනවද අරගෙන තිබ්බ මේවා ඊමයිල් එකක් දාලා බලමු ටෙම්පෝ එක අඩු කරගන්නම් උඩට යමු අපි ඒ මයින් එකක් දාගමු ගන්න shape එක ඕකේ මේක පොඩ්ඩක් දෙකින් දිගට වගේ දාලා ඇද ගන්නත් පුළුවන් නැත්නම් මොකද්ද කොන්ටයිස් කරලා ගන්න පුළුවන් කොන්ටයිස් කරලා මම හිතන්නේ මෙහෙම ගන්න බෑ අර කෑලි කෑලි වෙදිච්ච ඒවා තමයි කොන්ටයිස් කරලා ගන්න ලේසි රයිට් ඔහොම ගහගත්තා කියමුකෝ මම ඔකම රිපීට් කරගන්නවා ඊට පස්සේ අපි පොඩි බීට් එකක් දාගමු බීට් රයිට් බීට් එක දාගත්ත කලර් එකක් දාගමු සද්ද මොනවද අපි මේකට FL වලට මෙන්න පැක්ස් වලින් ගමු මොකද මුලින්ම කරන කට්ටිය සමහරවල්ලාට සාම්පල් පැක්ස් නැත right මේක attack 30 කියන එක මම දා ගන්නවා ස්නෑ එකක් දාගමු මේක තියෙන ස්නෑවල සද්දේ එච්චරම සතුටුදායක නෑ හැබැයි අවුලක් නෑ දැන් අපේ වැඩේ හැටියට කරගමු හාම එක වෙනුවට ලංකාවේ හදමු හාමු කියලා හදමු මේ උඹ දාලා තමයි තරුෂ හදන්න වෙන්නේ උඹේ ෆොටෝ එකක් දාලා හාමු කියලා අපි හදමු ප්ලගින් එකක් සවුන්ඩ් ඩිසයින් පැත්තෙන් උඹ ඉතින් වැඩක් ඒ හින්දා උඹව දාලා හදමු එකක් හාමු කියලා යවාස් ජයරත්න ජය වේවා මේක පාට් මේක කියන්නේ මොකක්ද ලයිව් එක වෙන්න ඇති කියලා මං හිතනවා රයිට් අපි මොන වගේ එකටද යන්නේ රයිට් දැන් මේක අමතක වෙනවා ඔටෝමේෂන් වලට අපි ගියොත් අපි මේකට සිම්පල්ම තියෙන ඔටෝමේෂන් එකක් දාමු වොලියුම් ඔටෝමේෂන් එකක් රයිට් මම කරන්නේ අපිට පුළුවන් ඕනනම් මේ ඉන්ස්ට්‍රුමන්ට් එකට දාන්න ඔටෝමේෂන් එක ඔන්න ඔය වගේ මොකක් හරි එකක් දාගන්න පුළුවන් අපි ඔතනට දාන්න නැතුව මික්සර් එකට දාමු මික්සර් එක තමයි මම වැඩ කරන්න ආසම තැන ඔය මේ මෙන්න මේවා අර වෙන කරන්නම දෙයක් නැති වුණොත් අල්ලන්නේ නැත්තම් ඕව අල්ලන්නෙම නැහැ කියන විදියට තියන්න දෙනවා රයිට් කික් එක මම පළවෙනි එකට දාගත්තා ස්නෑ එක දෙවෙනි එකට දාගත්තා VST එක දාගත්තා තුන්වෙනි එකට කික් කලර් එකක් දුන්නා ස්නෑ කලර් එකක් දුන්නා පෑඩ්
දුන්නා. ලෙවල් එක අඩු කරගමු. සාමාන්‍ය ෂේප් එකට මාරි ඇහෙනවනේ හරි අවුලන්න. දැන් අපි මේකට දාගමු ඔටෝමේෂන් එක. නිකමට ගමු මේකේ තියෙන ප්ලගින්ස් වලින් වොලියුම් ලෙවල් හදන ප්ලගින් එකක්. right balance panomatic balance කියන්නේ මේ තියෙන පාවිච්චි වෙන්නේ මම panomatic එක පාවිච්චි කරලා තියෙන මේක පාවිච්චි කරලා නැහැ ඒ හින්දා right මෙතන ගත්තම මේ ප්ලගින් එක අපි දැන් දාගත්තේ මේ pad කියන එකේ මෙන්න මේ සබ්දෙට ඔය සද්දෙට balance කියන එක දාගෙන මේකේ වොලියුම් එකයි balance එකයි අපිට දෙකම හදන්න පුළුවන්. right එහෙනම් අපිට මේක දාගන්න ඕනේ කියන්නේ ඔටෝමේෂන් එක දාගන්න ඕනේ කොච්චර දුරකටද කියන එක ගමු පොඩ්ඩක් ඉන්න මම මේක රීඅලයින් කරගන්නම් right මට ඔටෝමේෂන් එක මම දාගන්න ඕනේ මෙන්න මේ එක මේ කෝඩ් එක වදින එක කෑල්ලකට කියමුකෝ. එතකොට මෙතන බාර් දෙකක් තියෙනවා. බාර් කියන්නේ මෙන්න මේ තියෙන්නේ. ඒක වෙන්නේ නැති. ඔව්. right. කොහොම හරි ඒව වැඩක් නැහැ. ඔයාලට වචන වැඩක් නැහැ. වැඩේ වෙන්නයි ඕනේ. right. මෙතනට අපි දාගමු ඔටෝමේෂන් එක. මේකට ප්ලගින් එකට ගියා. ප්ලගින් එකට ගිහිල්ලා වොලියුම් එකට නම් දාන්න. වොලියුම් එක රයිට් ක්ලික් කරා create automation clip කියලා දුන්නා. එතකොට ඔයාලට පේනවා playlist එකේ මෙතන automation clip එකක් හැදෙනවා. හරිද? දැන් FL වල default තියෙන level එක තමයි 180 කියන එක. ඒක ඇත්තටම ඒ ගානේ තියාගන්න 100ට යන්න එපා. ඒක safe 180 කියන level එකේ යන එක. හැම වෙලාවෙම safe ඒක. ඉතින් මම මොකද කරන්නේ එතකොට මේ 180 කියන එක අපිට මෙහෙම උස්සලා පල්ලෙහාට කරලා හදන්න බෑනේ. අපි දැන් මෙහෙම තිබ්බොත් මෙතන hint panel එකේ බලලා හදන්න වෙනවා. ඒක හරි අමාරු වැඩක්. ඉතින් මම කරන්නේ ගොඩක් වෙලාවට 180 මට 180 කියන එක දෙන්න ඕන නම් තව දැන් මේ වගේ මෙන්න මෙතනට අපිට 180 දෙන්න ඕන කියමුකෝ. කෙලින්ම මෙහෙම වැලියු එක කොපි කරගන්න 180 තියෙන තැනකින් කොපි කරලා 180 තියන්න ඕන තැනට පේස්ට් කරන්න සටස් ගාලා ඒක එතනට යනවා. හරිනේ. එතකොට 180 කියන එක වැලියු එක කොපි කරගන්න. නැත්තම් ඕක ඊළඟ තැනට දාන්න ගියාම අනාථ වෙනවා සමහරලාට. right. එතකොට එකක් වැඩි වුණා. right. එතකොට අපි නිකන් බලමු පොඩි මේකක් තාලා පල්ලෙහාට දාමු. මේවා අඳින්න පුළුවන් නැත්නම් අපිට අඳින්න නැතුව ගන්න ක්‍රමයකුත් තියෙනවා. right ඒ වගේ ඔන්න ඔය මොකක් හරි පැටර්න් එකක් හදා ගන්න පුළුවන්. හදාගෙන ඔයාලට පුළුවන් මොනවා හරි ආතල් එකක්. ඒ කියන්නේ මේ සද්ද කියන එක අපි ෆුල් කන්ට්‍රෝල් කරන්න ඕන. ඒ කියන්නේ අපිට ඕන විදිහට සද්ද තියාගන්න එක තමයි වැදගත්කම. හැම වෙලේම සද්ද අපිට කන්ට්‍රෝල් වෙන්න ඕන. නැත්තම් හරි අමාරුයි මික්ස් එකක් කරද්දී. කියන්නේ මික්ස් එකක් කරනවා කියන්නේ සද්ද කන්ට්‍රෝල් වෙලා තියෙන්න ඕන. තන්ත්‍රය හැම වෙලේම කන්ට්‍රෝල් කරන අපි දැනගන්න ඕන. right. කික් එක දාලා බලමු නැතුව මේක හිතා ගන්න බෑ.
right ඔන්න ඔය වගේ automation වලින් හදන්න පුළුවන්. ඊට පස්සේ හිතන්න ඔය automation එක අපිට දිගටම ඕනේ කියලා. ඉතින් මොකද කරන්න තියෙන්නේ? මේක copy කරගත්තා. control B එක ගහන්න ඇති වෙනකන් ඔයාලට ගහ ගන්න තියෙන control B. ඉතින් ඔහොම තමයි automation කතන්දර ඔයාලට ඔය විදියට ඕනම එකකට automation එකක් දාගන්න පුළුවන්. හරිද? හිතන්න අපි මේකට තව ඉන්ස්ට්‍රුමන්ට් එකක් මොකක් හරි දාගමු. මේකේ තියෙන සිට්‍රස් එකක් දාගමුකෝ නිකන් ජොලියට වගේ. සිට්‍රස් කියන්නේ මේකේ තියෙන රේන්ජ් අනම්මනම් තියෙන එකක්. ඒක ගොඩක් ප්‍රීසෙට්ස් තියෙනවා. සද්ද හොඳම කියන්න බෑ. හොඳම විදිහට හදන්නත් පුළුවන්. මේ හැබැයි මේවා පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් ශබ්ද තියෙනවා. පාවිච්චි කරන්න කොහොමද මික්ස් එකක් කරද්දී ඔයාලට EQ කරලා එක එක ප්ලගින්ස් වලින් එක දේවල් කරලා ශබ්ද වෙනස් කරන්න පුළුවන්. ඔය බය නැතුව පාවිච්චි කරන්න ඕන දෙයක්. කවුරුත් අහන්නේ නැහැ මේ අරගේ ශබ්දද මේකේ ශබ්දද කියලා. right මොකද දාන්නේ? ශබ්ද හොයන්න ගියාම ඔළුව කචල් වෙන්නේ. මොකක් හරි ගන්න නිකන් දාලා බලමු මොකක්ද සද්ද කියලා. ආපොයි දෙන්නේ. ආපොජියස. right. නිකන් පෑඩ් එකක් දාමු. string එකක් දාමු. එකක් දාලා බලමු මොන වගේ සද්දයක් තියෙන්නේ. ඒ වගේ නිකන් සියත් කනට ඇහෙන සද්දයක් දාගන්න. මම එහෙම මේක මික්සර් එකට දාවන්නම් 4 වෙනි channel එකට citrus කියලා දාගමු. citrus. right. මම කියලා දුන්න පාටක් එහෙම දාලා නම ටයිප් කරලා සටස් ගාලා ගන්න විදිය F2 නම ගැහුවා. F2 එබුවා. එතකොට කල එකක් වැටෙනවා එන්ටර් කරා. හරි සිම්පල්. right. ඒවා පුරුදු වෙන්න එතකොට ඉක්මනට වැඩ ගන්න. right. හිතන්න අපි මේ කෝඩ්ස් ටිකම දාගන්න ඕනේ අපේ අලුතෙන් දාගත්ත ප්ලගින් එකට. කෙලින්ම මෙතනම control A ගැහුවා. සම්පූර්ණ ඔක්කොම select වෙනවා. control C ගැහුවා copy වුණා. එහෙමම ගියා මෙතනින් අපිට ඕන plugin එකට control V ගැහුවා paste වුණා. මේ සද්ද නෑ. මේ සද්ද නැතුව වෙන මොකක් හරි ගන්න. synth කියලා දිනවල බේසුත් නැහැ. එකක් දාගන්න shape. right. දැන් මම පෙන්නන්නම් අපි ඉස්සල්ලා දාපු automation එකම අපි දැන් අලුතෙන් දාගත්ත plugin එකටත් ඒකම දාගන්න හැටි. right. මට ආයි volume automation එකක් ඕනේ. මම එහෙනම් වෙන plugin එකක් දාගන්න පෙන්නන්න. ඒ කියන්නේ තව ඒ ඕනම plugin එකකට අපිට අර automation එක add කරන්න පුළුවන් කියන එක පෙන්නන්න. Panomatic කියලා තියෙනවා. ඒකෙත් ඔය වගේ LFO tools අනම්මනම් එක එක දේවල් තියෙනවා. LFO ගැන අපි පස්සේ එමු. volume වලට මම automation එකක් දෙන්න. create automation clip නෙමෙයි. එතකොට යන්න link to controller කියන එකට ගිහිල්ලා එතකොට මෙන්න මෙහෙම window එකක් එන්නේ. මේකේ internal controller එකකට ඒ කියන්නේ අපි
ඉන්ටර්නල් හදාගත්ත කන්ට්‍රෝල් එකකට මැප් කරන්න ඕනේ. මැප් කරනවා කියන්නේ ඒකට assign කරන්න ඕනේ. කෙලින්ම ගියා. මේ තියෙන්නේ අපි දාගත්ත එකේ නම. කලින් දාගත්ත ඔටෝමේෂන් එක. ඒකේ නම තමයි ඉන්න බලන්න ඒක නේද? කයින් දාලා තියෙන්නේ. balance pad volume කියලා මේ තියෙන්නේ. කෙලින්ම Citrus එකේ දාගත්ත ඒ plugin එකට link to controller ගියා. balance pad volume කියලා දුන්නා. එතකොට මෙන්න මෙහෙම රතු පාට remove conflicts කියලා එනවා. ඒක ටික් කරන්න එපා වැරදිලා. ඒක ටික් කරොත් කලින් දාපු automation එක නැති වෙලා යනවා. ඒකින්ද අපිට ඒකත් ඕන්න මේක ක්ලික් කරන්න එපා. මේක දාන්න ඕනේ අර අනිත් ඒවලට දාපු automation නැති වෙලා මේකට විතරක් එනවනම් විතරයි. හරිද? right. ඊට පස්සේ මෙතන option තියෙනවා map formula කියලා. මේ තියෙන එක එක දැන් අපි හිතන්න අපි ඒ කලින් දුන්න automation එක ඒකම අපිට අනිත් පැත්ත හැරලා එනවනම් එතකොට අපි මෙතන inverted කියලා දුන්නම ඒක invert වෙලා එනවා. ඒ වගේ ඊට පස්සේ ඒ decibel එක log scale එකකින් ඕන්න ඒ වලට පස්සේ යනවා. දිග කතා. ඒ වගේ එක එක options අපිට දෙන්න පුළුවන්. හරිද? ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ default එකයි inverted එකයි. ඊට පස්සේ මේ වලට ඔයාලා try කරලා බලන්න. මේ වල එක එක options තියෙනවා. ඔයාලට ඔය මොකක්වත් නැතුව sine curve එකක් වගේ දෙන්න ඕන නම් එහෙම options තියෙනවා මෙතන. right. මම default එකම දෙන්නම්. මොකද මම දාගත්ත අර කලින් දාගත්ත අපි අඳගත්ත automation එකම අපිට ඕන මේකට. දාගත්තා. accept කියලා දුන්නා. ඔන්න බලන්න අර කලින් automation එක වැඩ කරන හැටි. දැක්කද? right. එතකොට ඔන්න ඔහොමයි automation කරගන්නේ. ඕකට අපිට ඊට පස්සේ හිතන්න පළවෙනියට දාගත්ත pad එකට මට left right මොකක් හරි automation එකක් දාගන්න ඕනේ කියලා. ගියා. අපි මේ මුළු කෑල්ලටම දාගන්නවා කියමු. create automation දුන්නා. දාගත්තා. හරි. මම දැන් මට mixer එක automate කරන්න ඕන. mixer එකේ මම මේ volume එක automate කරනවා කියමු. ගියා. සාමාන්‍යයෙන් මේ වගේ automation මෙන්න මේ වගේ පොඩි automation මේකට දාන්නේ නැහැ. මේකට දාන්නේ නැති වෙන්න හේතුව තමයි mix එකක් කරද්දී අපිට ඒ automate වෙන සද්දෙත් level එක හදාගන්න ඕන වෙනවා. හරිද? mix එකක් කරද්දී එහෙම ඕන වුණොත් ඒ ඕන වෙන වෙලාවට මේකට automation එකක් මෙන්න මේ අපි channel එකට automation එකක් දාලා තිබ්බොත් අපිට සද්ද level එක හදාගන්න අමාරුයි. ඒ හින්දා මේකට මේ වගේ automation දාන්න එපා. ඒක ඇතුළට මොකක් හරි panomatic හරි volume මොකක් හරි automation එක plugin එකක් දාලා automate කරගන්න. අපි දැනට නිකන් මම පෙන්නන්නම් මේකත් ඒ විදියමයි ගියා create automation කියලා දුන්නා. මොකක් හරි වම දාගමු. ඔයාලට පේනවා මේක අඩු වැඩි වෙන හැටි. ඔයාලා අපි අදපු එක විදියට උඩට පල්ලෙහාට යනවා ලස්සන. එතකොට ඕක තමයි automation කියන්නේ. ඉතින් ඔය වගේ automation එකක් හදාගන්න සින්දුවක සද්දයක් control කරන්න automation එකක් ඕනමයි. right. විනාඩි 49ක් ගිහිල්ලා අද කතා කරන්න තියෙන ඒ වලින් මම තාම කතා කරේ හරි පොඩි ප්‍රමාණයක්. okay. right. එතකොට අපි කතා කරමු පොඩ්ඩක් side chain කියන දේ ගැන. side chain කියන්නේ ගොඩක් dance electronic dance music කියන side එකට ගත්තම අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන දෙයක්. මම අර automation දාපුවා අයින් කරගන්නවා. මම side chain ගැන පොඩ්ඩක් කියන්නම්. right. හිතන්න එපා.
මම කියන්නේ. මට සයිඩ් චේන් එකක් දාන්න. සයිඩ් චේන් එක කියන්නේ මෙන්න මේ වගේ එකක්. මේ ඔටෝමේෂන් එකක් තියෙනවානේ. මේක රීසෙට් කරා. right. හිතන්න සයිඩ් චේන් කියන්නේ ඔන්න ඔය වගේ දෙයක්. ඒක වෙන්නේ ඔටෝමැටිකලි අපේ කික් එකේ ශබ්දෙත් එක්ක අපි කික් එකට තමයි දාන්නේ. මම දැන් කියන්න යන්නේ ඒක. හැබැයි මේ එක වගේ ශබ්ද දෙකක් තියෙනවා. සයිඩ් චේන් එකේ ගොඩක් වෙලාවට වෙන්නේ ඔය අපේ ඔය ඉෆෙක්ට් එකක් ගන්නවා ඒ අතරේ ඔය ශබ්ද ගොඩාක් දාගත්තම කික් එකේ ශබ්ද ඇහෙන්නේ නැති වෙලා යනවා. ඒ වුණාට සින්දුවක් අපි එළියට දාද්දි අපිට වැදගත්ම ශබ්ද දෙකක් තමයි කික් එකයි ස්නෑර් එකයි කියන එක. ඒක හොඳට ඇහෙන්න ඕනේ. ස්නෑර් එකක් හරි ඒ ස්නෑර් එක විදියට අපි වෙන දාන මොකක් හරි ශබ්දයක් හරි හොඳට ඇහෙන්න ඕනේ. කික් එකයි ස්නෑර් එකයි තමයි ඒ පංච් එක කියන එක එන්නේ. හරිද? එතකොට මම මෙන්න මේ ස්ට්‍රින්ග්ස් අනම්මනම් ඔය අපි දාගත්ත VST ශබ්ද ටික මම channel එකකට යවනවා. එක channel එකකට. මේක ටිකක් ලොකු කරගන්නම්. right. දැන් පේනවා ඉතින් හොඳට. මම මේක යවනවා channel 5 කියන එකට. master එකෙන් අයින් කරනවා. citrus එකේ අපි දාගත්ත ඒ saw එකත් මම දාගන්නවා channel 5 කියන එකට. channel 5 කියන එක මම නම වෙනස් කරගන්නවා side chain කියලා. side chain එකකට දාගමු. ඒක තමයි ඇත්තටම කිසි අවුලක් නැහැ. reverb back send එකකට දානවා වගේ side chain උත් ඒකට දාගන්න. අපිට වෙන විදිහේ side chain තියෙනවා නම් ඒක වෙනම යවා ගන්න. නැත්නම් ඒකට දාගත්තම ලේසියි. right. මේක මම ඊට පස්සේ අපිට මේ ඕන plugin දැන් මම එදා කිව්වා ඔයාලට මෙතන තියෙනවා 4ක් එන ටෙම්ප්ලේට් එක. ඒක ගන්න කියලා. මොකද මෙතන මේ 4 ඔටෝමැටිකලි එනවා. නැත්තම් එහෙම ඔයාලා පටන් ගද්දිම එහෙම ආවේ නැත්තම් ඔයා ප්‍රොජෙක්ට් එක ගොඩක් දුරට අරන් ගිහිල්ලත් නම් තියෙන්නේ. ඔයාලා මෙතනට දාගන්න ඕන නම් මේක තමයි ලේසිම විදිය. right click කරා මෙන්න මේ layout කියන කෑල්ලට ගියා. dock කරගන්න ඔයාලට කැමති පැත්තකට. දැන් මේ මැද තියෙන්නේ. මේක right කියලා දැම්මොත් ඒක මෙතනට යනවා. මේක left කියලා දැම්මොත් ඒක මේ පැත්තට යනවා. එහෙම ඕන පැත්තකට dock කරගන්න. right. දැන් side chain එක මම මෙතනට දාගන්නේ. මම සාමාන්‍යයෙන් දාන්නේ එහෙම. ඒ හින්දා මම එතනට දාන්නේ. මේකට පොඩි කලර් එකක් දෙමු ලස්සනට තියෙන්න නේ. right. මේකට කළා. right. දැන් ඔයාලට පේනවා මේ channel දෙක කඩාගෙන බිඳගෙන උඩට ගිහිල්ලා තියෙනවා අප්ලෝඩ්. හරි. දැන් මේ කික් එකේ සද්දෙත් එක්ක මේක ඔන්න ඔහම වෙන්න ඕන. හරිද? ඕක තමයි side chain කියන්නේ. ඕක කියන්නේ ඕකේ වැදගත්ම දේ. දැන් මම කිව්වා කික් එක ඇහෙන විදියට හදාගන්න එක. ඔන්න side chain නම් මම දෙන්න යන්නේ. මේ කික් එකේ සද්දේ නම් අපි side chain වෙන්න ඕනේ. කික් එක කියන channel එක select කරගන්න. select කරලා මේ side chain වෙන්න ඕනේ channel එක ගාවට ගිහිල්ලා right click කරන්න මෙන්න මේ ඊතලේ මෙන්න මේක right click කරලා side chain to this track කියලා දෙන්න. FL20 වලට කලින් version වල මේක try කරනවා නම් මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද FL20 වලට කලින් version වල latency කියන එකේ පොඩි ප්‍රශ්නයක් ආවා. latency කියන එක හරියට වැඩ කරේ නැහැ. මම දන්නේ එයාලගේ programming වල අවුලක් වෙන්නේ නැති මම දන්නේ. එහෙම වුණොත් මේ මං කියන එක හරියට වැඩ කරන්නේ නැහැ. ඒකේ පොඩි අවුලක් තිබ්බා. හැබැයි FL20 වලට එද්දී එයාලා ඒක හොඳට හදලා තියෙනවා. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට වැඩ කරනවා. right. මොන්න මම side chain කියන එක දුන්නා. එතකොට මෙතන knob එකක් පෙන්නනවා. side chain to this track කියලා දුන්නා. හරි. දැන් මේ kick එක යවලා තියෙන්නේ side chain channel එකට. side chain
එකක් විදියට. දැන් එදා මම කම්ප්‍රෙෂන් කියලා දුන්නනේ. කම්ප්‍රෙෂර් එකක් දාගන්න මොකෙන්ද? දාගන්න ෆෘටි ලිමිටර් කියන එකේ කම්ප්‍රෙෂර් එක දාගන්න. මොකද මේ කම්ප්‍රෙෂර් කියන එකේ මම පාවිච්චි කරලා නැහැ තියෙනවත් නැහැ. ෆෘටි ලිමිටර් කියන එක දාගන්න එක ලේසි. මේකේ කම්ප්‍රෙෂන් කියන නොබ් එකට යන්න. මෙතන අපි සයිඩ් චේන් කික් එක මේකට සයිඩ් චේන් කරපු හින්දා මේ මෙන්න මෙතනින් මේ තියෙන සයිඩ් චේන් කියලා මේකෙන් channel 1 කියලා දෙන්න. එතකොට අර කික් එකේ අපි යවපු සයිඩ් චේන් සිග්නල් එක මේ ප්ලගින් එකට මෙතනින් සෙට් වෙනවා. අපි හිතන්න වෙන මොකක් හරි කම්ප්‍රෙසර් එකක් පාවිච්චි කරනවා කියලා. අපි හිතන්න SSL කම්ප්‍රෙසර් එක දාලා බලමු. මම දන්නේ නැහැ ඒක තියෙනවද. මේ වගේ මොකක් හරි එකකට සයිඩ් චේන් පාවිච්චි කරනවා කියමු. එතකොට කරන්න තියෙන්නේ මෙන්න මෙතනට යන්න ඕනේ. right මේක සයිඩ් චේන් නැහැ. සයිඩ් චේන් තියෙන එකක් බලන්න. fab filter එකක් තියෙනවා. right මේ තියෙන්නේ fab filter plugin එක. මේකේ side chain එකක් දානවා නම් මෙන්න මෙතන පල්ලෙහාට යන්න ඕනේ. මේ තියෙන side chain එක. මේකේ ගිහිල්ලා ඒ කියන්නේ අපි external channel එකක් external plugin එකක් මොකක් කර දානවා නම් මේකේ settings වලට ගිහිල්ලා මේ processing කියන එකට යන්න. එතකොට තියෙනවා මෙන්න මෙතන stereo side chain කියලා. මෙන්න මෙතනින් channel එක දෙන්න එකක් කියලා. අපි අර limiter එකේ දුන්නේ මෙතනින්. ඒ වගේම තමයි අපි external plugin එකක් දෙනවා නම් මේ processing කියන එකට ගිහිල්ලා මෙතනින් channel එක දෙන්න ඕනේ. right. මම ඒක අයින් කරගත්තා. අපි limiter එකෙන් කරමු. දැන් මේක තමයි මොනවද පෙන්වන්න. හේතුව අපි compression on කරලා නැහැ. right compression on කරන්නේ කොහොමද? මම එදා කලින් සතියේ කියලා දුන්නා threshold එකෙන්. threshold එක දෙමු. දැන් ඔයාලට පේනවා ඉතින් මෙතන kick එකේ signal එක පෙන්නනවා. kick එකේ signal එක පෙන්නනවා. right then side compression on වෙලා තියෙන්නේ side chain signal එකත් එනවා. දැන් දෙන්න තියෙන්නේ compress වෙන්න ratio එකක්. compress වෙන්න අපි දෙමු ටිකක් දාඩ ratio එකක් දෙමු. 5:1 වගේ එකක් දෙමු. ඊට පස්සේ රිලීස් කම්ප්‍රෙෂන් එක රිලීස් වෙන ටයිම් එක මම අපි එදා කතා කරේ. කම්ප්‍රෙස් ඇටැක් ටයිම් එක කියන්නේ කම්ප්‍රෙස් එක කොච්චරකට පස්සේද ඔන් වෙන්නේ. ඒක තමයි ඇටැක් එක කම්ප්‍රෙෂන් වල. එතකොට රිලීස් එක කියන්නේ ඒක රිලීස් වෙන ටයිම් එක. ඒ රිලීස් වෙන ටයිම් එකෙන් අපිට හදා ගන්න පුළුවන් මේක රිලීස් වෙන ටයිම් එක අඩු කරලා මේ දැක්කනේ පොඩි වෙලාවේ කම්ප්‍රෙස් වෙනවා. හරි සිම්පල් දෙයක්. ඔක තමයි සයිඩ් චේන් කරනවා කියන්නේ. ඔකෙන් වෙන කික් එක හොඳට පැහැදිලිව ඇහෙන්න ගන්නවා. අනිත් එක ඔන්න ඔය ඉෆෙක්ට් එක අපිට ගන්න පුළුවන්. තමයි සයිඩ් චේනින් කියන්නේ. ඒතර ඔක් කරන්නේ කම්ප්‍රෙෂන් වලින්. නැත්තම් තව ක්‍රම තියෙනවා. FL වල තියෙනවා මොකක්ද ඒකට කියන්නේ peak controller. fruity peak controller කියලා එකක් තියෙනවා. මේකෙන් පුළුවන් අපිට එන ප්ලගින් එකක් අපිට වෙන channel එකකට යවන්න. මම මේකේ limiter කියන එක දැන්ට mute කරගන්න. මම ඔන්නෝගන signal එක ඔන්න දැන් මේකේ බලන්න මේ fruity peak controller කියන එක දාගෙන බලන්න. ඒක වෙනම පේනවා. right peak controller කියන එක අපි මෙතන දාගත්තම අපිට සිග්නල් එකක් පෙන්නනවා. මම මෙතන නිකමට දාගන්නම් පැනමැටික් කියලා අපි කලින් දාගත්තේ. ඒකම දාගන්න. මම පාවිච්චි
පාවිච්චි කරන ඒවාට අමතක right මේ තියෙන Panomatic plugin එකනේ හරි මේකේ volume වලට automation එකක් එන විදිහට තමයි ඕක side chain කරනවා කියන එක උතන කරන්නේ හැබැයි side chain කියන එක compression වලින් කරත් තමයි හොඳට ලස්සනට එන්නේ ඒ වුණාට ඔයාට ඊට වඩා දෙයක් මේ වෙනස් දෙයක් කරන්න ඕන කරන්න මේ link to controller කියලා යන්න link to controller එකට ගියා මෙන්න මෙතන පෙන්නනවා Fruity Peak controller කෙනෙක්. කියන්නේ අර plugin එක අරකට දාපු ගමන් ඒක මෙතන පෙන්නනවා. ඔයා plugins ගොඩක් දානවා නම් ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා kick එකකට peak control එකක් දාලා snare එකකට control එකක් දානවා නම් ඔයා වහාම kick එකේ control එකේ නම වෙනස් කරගන්න kick හරි මොකක් හරි දාලා kick peak control හරි snare එකේ snare peak control කියලා දාගන්න. නැත්තම් ඔක්කොම වැටෙන්නේ peak control කියලා මෙතන හොයාගන්න ගියාම පිස්සු වැදෙනවා. මෙතන මේ kick කියලා වැටෙනවා. ඒ වුණාට මේව ගොඩාක් තියෙද්දි හොයාගන්න අමාරුයි. ඒකින්ද නම වෙනස් කරලා හදාගන්න. මම දැන් peak කියන එකට මෙතන peak control එක set කරනවා. කියන්නේ අරකේ එන kick එකේ peak එකට තමයි මේකේ levels මේකේ automation එක හදාගන්න යන්නේ. right. එහෙම දෙනවා. එහෙම දීලා බලන්න මොකද වෙන්නේ කියලා. right. දැන් තේරෙනවද kick එක වදිද්දි තමයි volume එක උඩට යන්නේ. right. එතකොට අපිට ඕක වෙන්න ඕනේ ඕකේ අනිත් පැත්ත. kick එක වදිද්දි volume එක අඩු වෙන්න ඕනේ. kick එක වැදිලා ඉවරනාට පස්සේ අරකේ synth එකේ volume එක වැඩි වෙන්න. එහෙනම් ආයි link controller කියන එකට යන්න. මෙතන තෝරලා දෙන්න inverted කියලා. එතකොට වෙන්නේ signal එක කන පිට ගන්න එක. accept ගන්න. right. දැන් kick එක මේ වුණා. දැන් අපිට මේකේ levels හදා ගන්න ඕනේ. right එක කොහොමද තියෙන්නේ? right. ආයි යන්නේ kick එකට අපි දාගත්ත peak control කියන එකට. මේකේ ගිහිල්ලා kick එක වදිද්දි side chain කරන්න ඕන සද්ද volume එක අපිට අඩුම වෙන්න ඕන. එතකොට අපි කරන්නේ මෙතන volume එක හදා ගන්නවා. volume level peak amount එක හදා ගන්නවා. මේ පැත්තට ඒ කියන්නේ දාන පැත්තට 200 තමයි උඩරිම යන්න පුළුවන් 200ටම යවනවා. ඒක වොලියුම් එක ෆුල් පල්ලෙහාටම යනවා. ඊට පස්සේ මම ඔයාලට කිව්වා මේක 180 කියන ලෙවල් එකේ මෙතන තියාගන්න කියලා. මෙන්න මේ වොලියුම් කියන එක හැම වෙලේම 180 ලෙවල් එකේ තියාගන්න එක තමයි සේෆ්. එතකොට මෙතන බේස් එක දුන්නම ඔන්න බලන්න මේ මෙතන බේස් එක මේ peak controller කියන එකේ මම වෙනස් කරද්දී අරකේ Panomatic කියන එකේ වෙනස් වෙන හැටි. දැන් පේනවා ඇති. right. එතකොට මට ඔක 80ට හදන්න නම් මේකේ බලන්න තියෙන්නේ හරි. මේකේ මේ කැරක් කියන එක 100ට තියෙන්නේ. මේක මෙහෙම කරද්දී මේක වොලියුම් එක පල්ලෙහාට එන්නේ. ඒ කියන්නේ මේක 80ට හදනවා නම් මෙතන 20ක් අපි දා ගන්න ඕනේ. මෙතනින් 100ට 20ක් දා ගන්න. එතකොට මේක 80 තියෙනවා. right. right. දැන් අපිට හදා ගන්න ඕනේ මේකේ ඒ කියන්නේ මෙතන අර කලින් ආපු effect එක කියන ඒ effect එකම හදා ගන්න ඕනේ. එතකොට අර kick එක වැදිලා volume එක string එකේ strings නෙමෙයි so එකේ volume එක වැඩි වෙන්න ගත වෙන වෙලාව වෙනස් කරගන්න ඕනේ. ඒක තමයි decay time එක කියන්නේ. එතකොට FL20 වල වැඩ කරන අයට ඔයාලට ලේසි කම්ප්‍රෙෂන් එකකට දාගන්න එක. ඊට කලින් version වල මම හිතන්නේ මට මතක විදිහට ලොකු ප්‍රශ්නයක් තිබ්බ ඔය ඔටෝ මේ side chain වල latency ප්‍රශ්නයක් තිබ්බා. ඊට කලින් version වල කට්ටියට peak control එකෙන් off කරන එක තමයි ලේසිම. උතට කිසි අවුලක් නැතුව latency එකක් නැතුව වැඩේ වෙනවා. ඉතින් මේ peak control එක දාලා මේ ඕනම එකකට automation එක link කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ.
right ප්‍රශ්න මොනවා හරි තියෙනවාද වටිනවා කියලා දාලා තියෙනවා ප්‍රශ්නයක් නම් පේන්න නැහැ right ඊට පස්සේ දැන් පැය 1 විනාඩි 5යි මල රෙද්දයි හරි හරි එතකොට loudness meter එකත් ගැන අපි කතා කරා okay side chain ගැන කතා කරා ඊට පස්සේ තියෙන්නේ මේකේ එන mastering plugin එකක් ගැන කතා කරන්න අපිට හැබැයි mastering කියන එකට දැම්ම right මේක මම දැන්ට පොඩ්ඩක් කියන්න මේක කියන්න ඕනේ mastering plugin එකක් කියන්නේ මේකේ maximus කියලා plugin එකක් එනවා මම දන්නා FL වල ඒ කියන්නේ මම වෙන plugins පාවිච්චි කරලා තියෙනවා FL වලට fab filter limiter එක ඊට පස්සේ Maserati එකේ තියෙනවා අකුරු ටික GRP ද කොහොමද ඔහොම plugin එකක් තියෙනවා ඔහොම එක plugins පාවිච්චි කරලා තියෙනවා Ozone ලගේ mastering plugin එක ඒවා මම දන්නේ මට සෙට් උන්නේ නැහැ කියන්නේ මට මේකේ fab filter එකේ L2 කියන plugin එක පට්ට අනිත් ඒවා නම් මට එහෙම සෙට් උන්නේ නැහැ හැබැයි දැන් true peak limiting කියලා system එකක් තියෙනවා true peak limiting කියන්නේ true peak limiting වලට මම එදා කතා කරා limit කරන හැටි ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සින්දුවක් යද්දී සින්දුවක් මාස්ටර් කරද්දී අපි සින්දුවක සද්ද ඩෙසිබල් බිඳුවේ ලෙවල් එකට උඩට යන්නේ නැහැ. ඕක එන්නේ මයිනස් ගණන් වල ඉඳලා බිඳුවට එනවා බිඳුවෙන් එහාට ආයි ධන ප්ලස් පැත්තට යනවා. එතකොට අපි හැම වෙලේම මයිනස් ලෙවල් එකේ ඉඳන් බිඳුව අතර රේන්ජ් එකේ තමයි අපේ සද්ද තියාගන්නේ. එතකොට බිඳුවෙන් උඩට අපි සද්ද යවද්දී ඒක ඩිස්ටෝට් වෙනවා. ඩිස්ටෝට් වෙනනේ ජරබර ගාලා සද්දයක් එනවා. ඩිස්ටෝට් කරන්නේ නැහැ අපි බිඳුවෙන් ලෙවල් එකට උඩට යන්නේ නැහැ. එතකොට ඒ බිඳුවේ ලෙවල් එකට උඩට යන්නේ නැති කරන ක්‍රම තියෙනවා. එකක් තමයි අපි බිඳුවේදීම සද්ද කපලා දානවා. හරිද? එතකොට වෙන්නේ අපේ සින්දු වල තියෙන ඩයිනමික්ස් කියන්නේ අර එන පංච් ගතිය ස්නෑයක වදිනවා නම් ඒ පංච් එක නැති වෙලා යනවා. එතකොට ඒකට තමයි true peak limiting කියලා සිස්ටම් එකක් තියෙනවා. true peak limiting එකමද මන් දන්නේ saturation limiting කියලා සිස්ටම් එකක් තියෙනවා. true peak limiting එකේ වෙන්නේ ඩෙසිබල් බිඳුවට වඩා වැඩි වෙන තැන් විතරක් ලිමිට් කරනවා. හැබැයි ඒකේ සිස්ටම් එක මම හරියටම දන්නේ මම ඒක ස්ටඩි කරලා මම කියලා දෙන්නම් මම අත්‍තරම ඒක හරියටම දන්නේ. true peak limiting කියන එක හැබැයි මම ඒක පාවිච්චි කරලා තියෙනවා ඒක මොකද්ද වෙන්නේ කියලා මම හරියටම දන්නේ. saturation limiting එකේ නම් වෙන්නේ අපේ හැම සද්දෙකම තියෙන saturation එක limit කරනවා. limit කරලා හැබැයි පංච් එක තියා ගන්න. true peak limiting එකට වඩා saturation limit එකේ මට තේරලා තියෙනවා හොඳට සද්දේ dynamics කියන එක ඉතිරි වෙලා තියෙනවා. true peak limiting එකෙත් ගොඩක් වෙලාවට dynamics අඩු වෙනවා මම අහලා තියෙනවා. කියන්නේ මම mix කරද්දි මට දැනලා තියෙනවා. දන්නේ නැහැ. හැබැයි maximus කියන එකේ true peak limiting එකක් පෙන්වන්නේ. true peak limiting වෙනකොට මේකේ තියෙන saturation limit. ඒ හින්දා මම මේක පාවිච්චි කරන්නේ. මේක තමයි මේ FL වලට එන mastering plugin එක. මේකෙන් අපිට පුළුවන් mastering කියන එක මම දැන් කලින් කියලා දුන්නා සද්දේ එක level එකකට හදා ගන්න එක. ඒ දේ කරන්න පුළුවන් අපිට මේ maximus කියන plugin එකෙන්. එතකොට right එතකොට මේ පෙන්වන්නේ low mid high මේ තියෙන compressor එකක් මේ තියෙන අපිට signal එක පේන එක. එතකොට pre gain post එක මේ gain එක pre post gain එක මේ තියෙන attack release ඒ ටික ඔක්කොම
එතකොට මේ තියෙන්නේ කම්ප්‍රෙෂර්ස් තුනක් high mid low. high එකටයි mid එකටයි low එකටයි වෙන වෙනම කම්ප්‍රෙෂන් තියෙනවා කියන්නේ මොකක්ද ඒක? ඒක මල්ටි බෑන්ඩ් කම්ප්‍රෙෂර් එකක්. හරිද? එතකොට මේ තියෙන්නේ මල්ටි බෑන්ඩ් කම්ප්‍රෙෂර් එකක්. අපි සාමාන්‍යයෙන් ඔය Cubase වල එහෙම කරද්දි ගොඩක් වෙලාවට මල්ටි බෑන්ඩ් කම්ප්‍රෙෂර් එකක් දානවා, ඊට පස්සේ කම්ප්‍රෙෂර් එකක් දානවා, ඊට පස්සේ ලිමිටර් එකක් දානවා, ආයි ලිමිටර් එකට කලින් loudness maximizer හරි මොකක් හරි එහෙම දානවා. එච්චර ප්ලගින් ගොඩකට යන්න ඕනේ මේකේ සම්පූර්ණයෙන් ඔක්කොම ටික මේකේ තියෙනවා. හරිද? එතකොට මේකේ low mid high ඔක්කොම multi band අපිට compress කරලා multi band level සදාගෙන ඒ ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ low cut එකක් දාගන්න පුළුවන්. ඒ වගේ දේවල් ඔක්කොම කරලා saturation limit කරන්න පුළුවන්. master එකේදී master එකටත් අපිට compress එකක් දාගන්න පුළුවන්. ඒ ඔක්කොම කරලා saturation limit කරගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ටික මම ලබන නෙමෙයි ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ ලයිව් එකෙන් මගේ ප්‍රොජෙක්ට් එකක් එක්කම මම පෙන්නන්නම්. ඒක තමයි ලේසිම. අර අමරබන්දු රූපසිංහ කියලා මම ට්‍රැක් එකක් කර ඒක කොහොම හරි ලක්ෂ 4-5ක් ගියා. YouTube එකෙත් ලක්ෂ 2කට ළඟයි. ඒ ට්‍රැක් එකේ මික්ස් එක මං කරේ මාස්ටරින් එක කරේ මැක්සිමස් කියන ප්ලගින් එකෙන්. මං ඒ ට්‍රැක් එකත් එක්ක මාස්ටරින් එක පෙන්නන්න. ඒක ඇත්තටම මං ඒකේ සද්දට කැමති ටිකක්. ඒකේ සද්දේ හොඳමයි කියන්න බෑ. මොකද සද්දේ හොඳයි කියන්න බෑ. හැබැයි ඒකේ සද්දේ මෙතෙක් ගත්ත සද්දවලත් එක්ක බලද්දී ඒකේ සද්දේ හොඳයි. ඒකට මම එක වෙන ප්ලගින්ස් පාවිච්චි කරලා මට එකක්වත් සෙට් වුණේ නැහැ. මම ඊට පස්සේ තමයි මැක්සිමස් එකම පාවිච්චි කරේ. මොකද මේ FL වලට හදපු ප්ලගින් එකක් වරදින්න විදියක් නැහැ. රයිට්. කොහොම හරි ඒක මම ඊළඟ දවසේ කියලා දෙන්නම්. දැන් 1:12යි පැය 1:12ක් අපි කතා කරා. ප්‍රශ්න ටික කට්ටියට තිබ්බ ප්‍රශ්න ඔක්කොම කතා කරා. සින්දුවක් හදද්දි හැම වෙලේම වාව් එකක් දෙන්න. පුදුම කරවන්න අහන කෙනාව. එතකොට තමයි සින්දුවත් එක්ක ඒ මිනිස්සු ඉන්නේ. නැත්තම් පුදුම කරවන්න කියන්නේ එක්ක එමෝෂන්ස් වලින් පුදුම කරවන්න, නැත්තම් මේක පිස්සුවක් නේ කියන විදියට පුදුම කරවන්න, මොකක් හරි දෙකකින් පුදුම අලුත් දෙයක් දෙන්න. අපි ඒ වගේ දේවල් මුලින්ම කතා කරා. ඊට පස්සේ මික්සිං වලදී EQ compression ගිය සතියේ කතා කරා. automation අද කතා කරා, side chain කතා කරා. loudness කියන එක කතා කරා. loudness එක මම ඊළඟ සතියේ නෙමෙයි ඊළඟ දවසේ ප්‍රොජෙක්ට් එකත් එක්ක මාස්ටරින් කතා කරද්දී මම loudness කියන එක කතා කරනවා. ඒක පෙන්නන්න. loudness wo කියලා එකක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න Google එකේ. loudness wo කියන්නේ ওই සද්දේ අරකට වඩා මම සද්දේ හොඳයි, මගේ එකට වඩා අරකේ සද්දේ හොඳයි. ගගා එහෙම ආටිස්ලා කරන දේ. loudness කියන එක ගැන ඔළුවේ තියාගන්න. ඒක මාස්ටරින් වලදී වැඩගත්, මික්සිං වලදීත් වැඩගත්. මොකද හරියට මික්ස් එකක් කරේ නැත්තම් මාස්ටර් එක කෙලවෙනවා. right. තව මොන හරි plugins තියෙන ඒවා ගැන කතා කරගෙනම අපි ඊළඟ දවසේ පටන් ගමු. අමරබන්දු රූපසිංහ ප්‍රොජෙක්ට් එකත් එක්ක. එහෙනම් හෙට කර්ෆියු අයින් කරනවා කියලා ආරංචියක් තිබ්බා. ඒ වුණාට කට්ටිය එළියට ගිහිල්ලා නිකන් පිස්සු ගේන්න එපා. කොරෝනා හදා ගන්න ඕනේ නැහනේ. පොඩ්ඩක් මේක නේව වෙනකම් ඉන්න. කට්ටි ගොඩක් සෙට් වෙලා ඉන්න එපා. right. එහෙනම් ඊළඟ දවසේ අපි මාස්ටරින් ගැනත් එක්ක මික්සිං ඔක්කොම all round කතා කරමු. ජය වේවා.